මොකද මේ සීමාව ගන්න අපිට කියන්නේ මේක උත්තරේ 2.5 මූල පයි බෙදීම 3ක් බව වෙන්නන්නේ කියන්නේ. මුලින්ම බලමු දැන් මේ වර්ගමූල චිහ්නයක් තියෙනවානේ. ඒතකොට මේක අපිට ඉවත් කරගන්න පුළුවන් නේද ප්‍රතිපදයක් දාලා. මුලින්ම අපි ප්‍රතිපදයක් දාලා මෙන්න මේ කැලේ ඉවත් කරගමු. limit x පයි බෙදීම 3ට. ඒතර මුලින්ම දැන් මෙයාව අපි ඉවත් කරගන්න බෑ නේද? එතකොට sin x වෙන පයි බෙදීම 3 මෙතන තියෙනවා මූල 3ක් x වෙන මූල පයි. ඒතර මේක වැඩි කරනවා උඩයි යටයි දෙකම ප්‍රතිපදයක් දානවා. එතකොට ධන මූල පයි කී වැඩි කරනවා. වැඩි. ඒතර සමානයි limit පයි බෙදීම 3. මෙතන sin x වෙන පයි බෙදීම 3යි. දැන් මෙයා සුළු කරාම මොකද වෙන්නේ? මෙතන එනවා 3x වෙන පයි කියලා එනවානේ. 3x වෙන පයි කියලා දෙනවා. ඒතර මේ සීමාව මෙයාට වෙනව දෙමු. ඒතර limit x වල පයි බෙදීම 3. දැන් මේ දෙන්න සුළු වුණානේ. මේ දෙන්න සුළු වුණාම තමයි මේක ආවේ. ඒතර මෙතන ඉතුරු වෙන්නේ මොකද? 3x ගේ මූලය ධන මූල පයි. මේක ඉතුරු සමානයි. දැන් මේ පයි බෙදීම 3 මම මේ පැත්තට ගන්නවා. මොකද කෝණේ x වෙන පයි බෙදීම 3ක් කියලා නෙවෙයි. එතකොට අපිට මතක් වෙන්න ඕන sin θ බෙදීම θ. limit θ බිඳුවට යද්දී මෙන්න මේකේ උත්තර එකයි. අන්න මේ තියරෙම දැන් ඇප්ලයි කරගන්න අපිට කල්පනා කරගන්න වෙනවා. හරිද? එතකොට කෝණේ x වෙන පයි බෙදීම 3ක් වෙනවා. මම මේ θ හැඩය හදාගන්න. මෙතන ලිමිට් එක වෙනස් කරනවා. x වෙන පයි බෙදීම 3ක්. ඒ කියන්නේ මේක දෙපැත්තෙන් පයි බෙදීම 3ක් අඩු කරනවා. එතකොට මේක බිඳුවට යනවා. sin x වෙන පයි බෙදීම 3යි. දැන් යටත් මේ කෝණේ හදන්න එපා. මොකද sin θ බෙදීම තියෙනවා ඉතින්. ඒතර මෙතන තියෙන කෝණය මෙතන හදන්නත් ඕන මෙතන හදන්නත් ඕන. දැන් මේ x වෙන පයි බෙදීම 3 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා හරියි. දැන් යටත් හදන්න ඕනේ x වෙන පයි බෙදීම 3ක්. යට x වෙන පයි බෙදීම 3ක් හදන්න පුළුවන් නේද? මෙන්න මෙතන 3ක් අපි එළියට ගමු. 3ක් එළියට ගත්තොත් x වෙන පයි බෙදීම 3ක් කියලා නේද? දැන් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලාදී. මෙන්න මෙතන θ විදියට කියන x වෙන පයි බෙදීම 3 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. දැන් අර සූත්‍රය එනින් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන උත්තරේ මොකද්ද? 3යි පයි බෙදීම 3යි. එයාගේ මූලය තමයි මූලයි. සමානයි. සමානයි. මෙතන සුළු කරොත් වෙනවා මූල පයි ධන මූල පයි. ඒ කියන්නේ 2යි මූල පයි. බෙදීම මම මෙන්න මේ 3 කියන සංඛ්‍යාව එළියට ගන්නවා. ඒතකොට 2යි මූල පයි බෙදීම 3යි. limit මෙතන තියෙනවා x වෙන පයි බෙදීම 3 බිඳුවට sin x වෙන පයි බෙදීම 3. බෙදීම x වෙන පයි බෙදීම 3. તો මේක උත්තරේ කීයද 1යි. 2යි මූල පයි බෙදීම 3යි. ඒ කියන්නේ 2යි මූල පයි බෙදීම 3යි. તો මේක බව නේද අපිට ගානේ පෙන්වන්න වෙයි. හරි. දැන් මෙන්න මේ හැඩේ කල්පනා කරලා අපි දැන් හදාගන්න ඕන. ඒ වගේම ප්‍රතිපත්තියක් දාලා මේ වර්ගමූල ලකුණ එන් කරගන්න ඕන. හරිද? ප්‍රවිධිය අපිට ඒක හදාගන්න පුළුවන්.